සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. අද අපි කියවන්න යන්නේ ජීවත් වුණු පිරිමි ළමයා 3 වෙනි කොටස. මුලින්ම කියන්න ඕනේ මම මේ සිංහල ඔඩියෝ බුක් එක ඔයාලට අරගෙන එන්නේ හැරි පොටර් ඉංග්‍රීසි බුක්ස් කියවන ගමන්. ඒකේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක් මමම හදාගන්න ගමන්. ඒ නිසා දවස ගානේ ඔඩියෝ අප්ලෝඩ් කරන්න වෙන්නේ නැහැ. සතියට ඔඩියෝ 2ක්වත් දිගටම අප්ලෝඩ් කරන්න මම උත්සාහ කරනවා. හරි, අපි දැන් කතාවට යමු. කලින් කතාව පොඩ්ඩක් මතක් කළොත් මිස්ටර් ඩර්ස්ලි දවස් 30 දැකපු අමුතු දේවල් වලින් කලබල වෙලා ඉද්දී රෑ නිවුස් වල කියපු දේවල් අහලා තව ටිකක් කලබල වුණා. මේ හැම කෙනෙක්ටම හොරෙන් ප්‍රිවෙට් ඩ්‍රයිව් එකේ මිස්ටර් ඩර්ස්ලිලාගේ තාප්පේ උඩ ඉඳගෙන ඉන්න ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ සහ ප්‍රොෆෙසර් මෙගානිගල් මොනවා හරි රහසිගත දෙයක් වෙනුවෙන් බලාගෙන හිටියා. කෙන්ට් ප්‍රදේශයේ වල්ගාතරු වර්ෂාවක් ඇති කරපු එකට ටිගල්ට බනිමිනුයි ප්‍රොෆෙසර් මෙගානිගල් හිටියේ. ඔයාට ඒ අයට බනින්න බැහැ ප්‍රොෆෙසර් මෙගානිගල්, ඩම්බල්ඩෝ කිව්වා. අවුරුදු 11කට පස්සෙයි අපිට මේ පොඩි දෙයක් සමරන්න ලැබුණේ. ඒක ඇත්ත. ඒත් ඒක මෙහෙම සිහි නැති කරගන්න හේතුවක් නෙවෙයිනේ. ඔයා දන්නවද ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ? මහ දවාලේ මග්ගල් ඇඳුම්වත් ඇඳගන්න නැතුව ක්ලෝක්ස් පිටින්ම වීදියක් ගානේ රැස් වෙලා කටකතා කියවනවා. ප්‍රොෆෙසර් මෙගානිගල් තියුණු විදිහට ඩම්බල්ඩෝ දිහා බැලුවේ එයා මොනාහරි කියයිද කියලා. මොනාහරි කියන්න ගියත් ඩම්බල්ඩෝ මුකුත්ම නොකිය හිටපු නිසා ප්‍රොෆෙසර් මෙගානිගල් ආයෙත් කතාව පටන් ගත්තා. යෝනෝහු අතුරුදහන් වුණ දවසේම මගල්ස්ලා අපි ගැන දැනගත්තා නම් එහෙම. ඇත්තටම ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ යෝනෝහු සදහටම යන්න ගිහින්ද? ප්‍රොෆෙසර් මෙගානිගල් ඇහුවා. ආරංචිවල හැටියට නම් එහෙම තමයි. ඇත්තට මේක එහෙමනම් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ප්‍රොෆෙසර් මෙගානිගල් ඔයාට ලෙමන් ටොෆි එකක් දෙන්නද? එයා ගානක්වත් නැතුව කිව්වා. මොකක්ද? ලෙමන් ටොෆි එක? ඒවා මේ මගල්ස්ලා කන පැණි රස වර්ගයක්. එපා, ස්තුතියි. ප්‍රොෆෙසර් මෙගානිගල් කිව්වේ මේක මේ පැණි රස කන වෙලාවක්ද කියලා යටි හිතින් හිතන ගමන්. නෑ මං කිව්වේ ඔය කියන විදිහට යූනෝහු යන්න ගියත්. අනේ මගේ ප්‍රොෆෙසර්, ඔයා වගේ නිර්භීත කෙනෙක්ට අනිවාර්යෙන් එයාගේ නම කියලා කතා කරන්න පුළුවන්නේ. මේ යූනෝහු කිය අවුරුදු 11ක් තිස්සේ මම මිනිසුන්ට කොයි තරම් නම් කියලා තියෙනවද එයාගේ හරි නම කියලා කතා කරන්න කියලා. වෝල්ඩමොට් කියලා කියන්න. ප්‍රොෆෙසර් මෙගානිගල් හැකිලුණා. ඒත් එකට ඇලුණු ලෙමන් ටොෆි දෙකක් ගලව ගන්න උත්සාහ කරමින් සිටි ඩම්බල්ඩෝ ඒක දැක්කේ නෑ. අපි ඔය වගේ යූනෝහු කිය හිටියොත් දේවල් තව අවුල් වෙනවා. මට හිතාගන්න බෑ වෝල්ඩමොට්ගේ නම කියන්න ඔච්චර බය මොකද කියලා. ඩම්බල්ඩෝ කියාගෙන ගියා. මම දන්නවා ඔයා බය නෑ කියලා. ප්‍රොෆෙසර් මෙගානිගල් ටිකක් නෝක්කාඩුවෙන් වගේම ටිකක් අගය කරමින් කිව්වා. මොකද ඔයා ඔක්කොටම වඩා වෙනස්නේ. ඕනිම කෙනෙක් දන්නවා යූනෝහු හරි වෝල්ඩමොට් ඔයාට විතරයි බය කියලා. ඔයා මට මේ සමච්චල් කරනවා, ඩම්බල්ඩෝ කිව්වා. වෝල්ඩමොට්ට මට කවදාවත් නොතිබුණ බලයන් පවා තිබුණා. ඒ ඉතින් ඔයාට ඒ වගේ බලයන් ලබා ගන්න ඕනි කමක් නැති වුණ නිසානේ. මොකද ඔයා එයා වගේ නරක කෙනෙක් නෙවෙයි. ප්‍රොෆෙසර් මෙගානිගල් කිව්වා. හොඳ වෙලාවට මෙතන කළුවරයි, ඩම්බල්ඩෝ කිව්වා. දවසක් මැඩම් පොම්ෆ්‍රී මගේ ඉයර්මෆ්ස් වලට ලස්සනයි කිව්ව දවසෙන් පස්සෙම මගේ කම්මුල් මේ තරම් ලැජ්ජාවට රතු වුණාමයි. ප්‍රොෆෙසර් මෙගානිගල් ඩම්බල්ඩෝ දිහාට තියුණු බැල්මක් හෙළුවා. බකමූණෝ ඇත්තටම ලොකු දෙයක් නෙවෙයි. අනිත් කටකතා එක බලද්දි ඔයා දන්නවද ඇල්බස් මිනිසු කියන දේවල්? එයා අතුරුදහන් වුන් හේතුව, ඒ වගේම කවුද එයාව අන්තිමට නතර කළේ කියලා. මුළු දවසක් තිස්සේ පූසෙක් වගේ වෙස් මාරු කරගෙන ගල් තාප්පයක් උඩ ඉඳගෙන හිටපු ප්‍රොෆෙසර් මෙගානිගල් ඩම්බල්ඩෝ එනකල් බලාගෙන හිටිය හේතුව තමයි ඒ. ඇත්තටම එයාට ඕනේ වුණා මේ දේ ඇත්ත නැත්ත ඩම්බල්ඩෝගෙන්ම අහලා දැනගන්න. ඩම්බල්ඩෝ තවත් එක ලෙමන් ටොෆි එක කටේ දාගත්තර කිසිම දෙයක් කිව්වේ නැහැ. එයාලා කියන්නේ මෙගානිගල් ආයෙත් කතා කළා. ඊයේ රෑ වෝල්ඩමොට් ගොඩ්රික්ස් හලෝවලට ගියාලු. එයා ගිහින් තියෙන පොටර්ස් ලව හොයාගෙන. කටකතාවල තියෙන විදිහට ලිලියන් ජේම්ස් මැරිලාද?
ඩම්බල්ඩෝ එයාගේ ඔළුව බිමට බර කරගත්තා. ප්‍රොෆෙසර් මෙගානිකල් ලොකු සුසුමක් හෙළුවා. ලිලි ඇන් ජේම්ස්, මට විශ්වාස කරන්නත් බෑ. මට විශ්වාස කරන්න ඕනත් නෑ. ඕ ඇල්බස්. මම දන්නවා ප්‍රොෆෙසර් මෙගානිකල්, ඩම්බල්ඩෝ බර කටහඬින් කිව්වා. ප්‍රොෆෙසර් මෙගානිකල්ගේ කටහඬ වෙවුලුවා. ඒ විතරක් නෙමෙයි. එයාලා කියන්නේ වෝල්ඩමොට් පොටර්ස්ලාගේ පුංචි පුතා හැරිවත් මරන්න හැදුවා කියලා. ඒත් එයාට බැරි වෙලා අර පුංචි දරුවව මරන්න. කිසි කෙනෙක් දන්නේ නෑ ඒ ඇයි කියලා. ඒත් එයාලා කියන්නේ පුංචි හැරිව මරන්න උත්සාහ කරද්දි වෝල්ඩමොට්ගේ බලය කැඩිලා බිඳිලා ගියා කියලා. ඩම්බල්ඩෝ හෙමින් ඔළුව වැනුවා. ඒ කියන්නේ ඒක ඇත්තක්. මෙගානිකල් පුදුමෙන් ඇහුවා. වෝල්ඩමොට් මෙච්චර කාලෙකට මරපු මිනිස්සුත් එක්ක බලද්දි මේ පුංචි දරුවව මරන්න බැරි වුණ එක පුදුමයක් නෙමෙයිද ඇල්බස්? දෙයියන්ගේ නාමෙන් කොහොමද හැරි බේරුනේ? මෙගානිකල් ඇහුවා. අපිට මෙතනදී ගෙස් කරන්න විතරයි පුළුවන් ප්‍රොෆෙසර්. හරියටම දැනගන්න කිසිම විදිහක් නැහැ. ප්‍රොෆෙසර් මෙගානිකල් එයාගේ ලෝකුවේ සාක්කුවෙන් ලේන්සුවක් අරගෙන එයාගේ කණ්ණාඩි කුට්ටමට යටින් කඳුළු පිරුණු ඇස් පිහදගත්තා. ඩම්බල්ඩෝ හොඳ හුස්මක් අරගෙන එයාගේ සාක්කුවෙන් ගෝල්ඩ් කලර් ඔරලෝසුවක් අරගෙන වෙලාව බැලුවා. ඔරලෝසුවක් කිව්වට ඒක සාමාන්‍ය ඔරලෝසුවක් නෙමෙයි. ඒකේ කටු 12ක් තිබුණා. ඒ වගේම නම්බර්ස් තිබුණෙත් නැහැ. ඔරලෝසුව වටේට පුංචි ග්‍රහලෝක කැරකෙවමින් තිබුණා. හැබැයි ඒකෙන් වෙලාව බලන්න ඩම්බල්ඩෝ දැනගෙන ඉන්න ඇති. එයා ඒක සාක්කුවට දාන ගමන් හැග්‍රිඩ් පරක්කුයි කියලා කිව්වා. මං හිතන්නේ මම මෙතන ඉන්නවා කියලත්. ඔයාට කියන්න නැත්තේ හැග්‍රිඩ්. එහෙම නේද ප්‍රොෆෙසර් මෙගානිකල්? ඔව්, මෙගානිකල් කිව්වා. ඒත් මං හිතනවා ඔයා මට කියයි කියලා. ඇයි ඔයා මෙතන ඉන්නේ කියලා. මම මෙතනට ආවේ පුංචි හැරිව එයාගේ ආන්ටිටයි අංකල්ටයි බාර දෙන්න. එයාට දැන් ඉන්න එකම පවුල මේගොල්ලෝ විතරයි. ඩම්බල්ඩෝ එහෙම කියද්දි ප්‍රොෆෙසර් මෙගානිකල්ගේ ඇස් උඩ ගියා. ඔයා කියන්නේ මේ මෙතන ගෙදර ජීවත් වෙන පවුල ගැන එහෙම නෙමෙයිනේ? එයා අංක 4 ගෙදර පෙන්නලා ඇහුවා. ඩම්බල්ඩෝ ඔළුව වැනුවා. දෙයියනේ, ඔයාට බෑ එහෙම කරන්න. මම මුළු දවසම එයාලා දිහා බලාගෙන හිටියේ. ඔයාට බැරි වුණාද ඇල්බස්? මීට වඩා ටිකක් හරි හොඳ පවුලක් හැරීට හොයලා දෙන්න. මම දැක්කා ඒ ගෙදර ඉන්න පොඩි ළමයා බෙරිහන් දීදී අම්මට පාර දිගට පයින් ගහනවා පැණි රස ඉල්ල. හැරි මේ වගේ තැනක ජීවත් වෙන්න. මෙගානිකල් කෑ ගැහුවා. මේක තමයි එයාට තියෙන හොඳම තැන. ඩම්බල්ඩෝ සංසුන්ව කිව්වා. එයාගේ ආන්ටි අංකලුයි හැරි ටිකක් ලොකු වෙද්දී හැමදේම තේරුම් කරලා දෙයි. මම එයාලට ලියුමකුත් ලියලා තියෙන්නේ. ලියුමක්? මෙගානිකල් ආයෙත් ඇහුවා. ඔයා හිතනවද ඇල්බස් හැමදේම ලියුමකින් පැහැදිලි කරන්න පුළුවන් කියලා? මේ මිනිස්සු කවදාවත් හැරිව තේරුම් ගන්න එකක් නෑ. ඒ පුංචි ළමයා ප්‍රසිද්ධයි. ඒ වගේම දැන් එයා පුරාවෘතයක්. අද දවස හැරි පොටර් ඩේ කියලා නම් කළත් මම නම් පුදුම වෙන්නේ. හැරි පොටර් ගැන පොත් පවා ලියවෙයි. අපේ ලෝකේ හැම පුංචි ළමයෙක්ම එයාගේ නමක් දැනගනි. මෙගානිකල් කියාගෙන ගියා. අනිවාර්යෙන්ම ඩම්බල්ඩෝ කිව්වා. එයා හුඟක් බැරෑරුම් විදිහට එයාගේ අඩසඳ හැටති කණ්ණාඩි කුට්ටමට උඩින් ප්‍රොෆෙසර් මෙගානිකල් දිහා බැලුවා. හිතන්නකො ප්‍රොෆෙසර්, කතා කරන්නවත් ඇවිදින්නවත් බැරි තරම් පුංචි ළමයෙක් එක පාරම මේ විදිහට ප්‍රසිද්ධ වුණාම ඒ පුංචි එකාට මතකවත් නැති, දන්නේවත් නැති දෙයකට ඔයාට හිතෙන්නේ නැද්ද එයාට ටිකක් තේරෙන වයසට එනකම් මේ දේවල් වලින් ඈත් වෙලා ජීවත් වුණා නම් හොඳයි කියලා. ප්‍රොෆෙසර් මෙගානිකල් එයා කියන්න යන දේ ගිලගත්තේ එයාගේ හිත වෙනස් වුණ නිසා. ඔව් ඇල්බස්, මම පිළිගන්නවා. හරි, දැන් කොහොමද පුංචි හැරි මෙතනට ගේන්නේ? එයා ඇහුවා. ප්‍රොෆෙසර් මෙගානිකල් ඩම්බල්ඩෝගේ ලෝගුව දිහා අවධානයෙන් බැලුවේ. එයා පුංචි හැරිව එයාගේ ලෝගුව ඇතුළේවත් හංගගෙන ඉන්නවද කියලා බලන්න. හැග්‍රිඩ් එයාව එක්කන් එනවා කිව්වා. ඩම්බල්ඩෝ කිව්වා, ඔයා මේ වගේ වැදගත් දෙයක් හැග්‍රිඩ්ට බාර දුන්නද ඇල්බස්? ප්‍රොෆෙසර් මෙගානිකල් ඇස් ලොකු කරලා ඇහුවා. මට මගේ ජීවිතේ තරමටම හැග්‍රිඩ්ව විශ්වාසයි, ඩම්බල්ඩෝ කිව්වා. මම කියන්නේ හැග්‍රිඩ් හිත හොඳ කෙනෙක් නෙමෙයි කියලා. ඒත් ඔයාට එයා සැලකිලිමත් කෙනෙක් කියලා ඒකෙන් කියන්න බෑනේ, මෙගානිකල් කිව්වා.
එක පාරම මතුවුන ගෙරවිල්ලක් වගේ හඬකින් අවට නිශ්ශබ්දතාවේ නැති වෙලා ගියා. ඒ හඬ එන්නම ලං වෙනවා වගේ ටික ටික සද්දේ වැඩි වුණා. ඒත් එක්කම වීදිය කෙළවරේ අහසේ හෙඩ්ලයිට් එකක් වගේ එළියක් යන්තමට පෙනුණා. දෙන්නම ඒ පැත්ත බැලුවා. එතකොටම විශාල මෝටර් සයිකල් එකක් අහසින් ඇවිල්ලා ප්‍රිවෙට් ඩ්‍රයිව් එකේ කෙළවරින් බිමට බෑවා. මෝටර් සයිකල් එක ලොකු වුණත් ඒකේ උඩ වාඩි වෙලා හිටිය කෙනත් එක්ක බලද්දී ඒක හරිම පුංචි. ඒ කෙනා සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා 2 ගුණයක් විතර උස වගේම 5 ගුණයක් විතර මහත කෙනෙක්. එයාගේ ගැට ගැහුණ බූස කොණ්ඩේ වගේම රැවුලකුත් එයාගේ මූණ පුරාම තිබුණා. එයාගේ අත් හරියට ඩස්බින් පියන් වගේ ලොකුම ලොකුයි. ඒ වගේම එයා දාගෙන හිටිය ලොකු බූට් සපත්තු හරියට පුංචි ඩොල්ෆින් පැටවු විතර ඇති. එයාගේ ලොකු අත් ඇතුලේ පුංචි රෙදි පොදියක් කුලි කරගෙන හිටියා. හැග්‍රිඩ් ඩම්බල්ඩෝ කතා කරා. ඔයා කොහෙන්ද මේ බයික් එක හොයාගත්තේ? ඩම්බල්ඩෝ ඇහුවා. ඉල්ලගත්තා ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ සර්, යෝධ මිනිස්සයා කිව්වා. ඒ කියන ගමන් එයා බයික් එකෙන් බිමට බැස්සා. සීරියස් බ්ලැක් ඒක මට ටිකකට දුන්නා සර්. මුකුත් ප්‍රශ්නයක් එහෙම උනේ නෑ නේද හැග්‍රිඩ්? අද කතාව මෙතනින් ඉවරයි. ඔයාලා අපේ ඔඩියෝ බුක්ස් වලට කැමති නම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපේ channel එකට එකතු වෙන්න. ජීවත් වුණු පිරිමි ළමයා 4 වෙනි කොටසත් එක්ක අපි ඉක්මනින් හමු වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.